සුබෝදෑසනක් වේවා මගේ ආදරණීය හිත් ඇත්තනි ඔයාලා හැමෝටම. ඉතින් අද පාන්දරම මුලින් ස්තුතිවන්ත වෙනවා මගේ YouTube පවුලට දවසින් දවස එකතු වෙන ඔයාලා හැමෝටම මාව විශ්වාස කළාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලගෙන් ලැබෙන ආදරණීය කමෙන්ට් එකක් මාව තව තවත් දිරිමත් කරනවා. ඉතින් ඒ ආදරේටත් ස්තුතියි. සිංහල හින්දු අලුත් අවුරුදු දිනත් ලං වෙද්දී හැමෝම මුලින්ම කරන්නේ තමන් ඉන්න වටපිටාව එහෙම නැත්නම් ගේ ඇතුළ පවා පිරිසිදු කරලා අලුත් කරගන්න එක. ඉතින් හැමෝම එකමුතු වෙලා කරන මේ වැඩ ඇත්තටම හරිම ආදරණීයයි. ඉතින් එදිනෙදා වැඩ ඒ විදිහට පිළිවෙලකට අස් කරගත්තම මේ වගේ දවස්වලට අපිට ගොඩක් මහන්සි වෙන්න උවමනා වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම මං හිතන්නේ ක්ලීනින් ෂෙඩියුල් එකක් තියෙන්න ඕන ඒ දවස් ඇතුළත. එතකොට පුංචි ළමයෝ හැම වැඩක්ම පිළිවෙලයි වගේම සාර්ථකයි. එතකොට අපිට ගොඩක් වෙහෙස මහන්සි වෙන්න ඕන වෙන්නේ නැහැ. පාන් තියෙන දවසට ආසම විදියක් තමයි කිරි එකක් මේ විදිහට හදාගෙන පාන් පොඟවල කන එක. මං හිතනවා ඔයාලත් එහෙම ආස ඇති කියලා. ඉතින් මුලින්ම මම ඔයාලට කිව්වනේ පුංචි ළමයෝ සැලැස්මක් තියෙද්දි ජීවිතේ ඕනම දෙයක් කරන්න හරිම පහසුයි. හිත ඒ කාලය ගත කරන්න ඕනේ. මේ වැඩේ මේ දිනේට තියනවා කියලා දැනගත්තම අපි ඒ දෙයට සූදානම් වෙනවා. එක තැනකින් පියවරින් පියවර පටන් ගන්නකෝ. මුලින්ම කරේ කබඩ් එකේ තියෙන බඩු ටික අස් කරගෙන මේ විදිහට හොඳට සෝදගත්තා. අවසානයේ හොඳින් පිරිසිදු කරගෙන මේක ටිකක් මේලෙන්න තිබ්බා. ඊට පස්සේ මං වැඩ කරන මේසය අස් කරගන්න එක. මෙතන පිරිසිදු කරගෙන ඉවර වෙද්දී කබඩ් එක වේලෙන කාලයත් හරි. ඒ නිසා කබඩ් එක වේලෙනකම් මං පොත් මේස ළඟ අස් කරගත්තා. දන්නවද පුංචි ළමයෝ මේ වගේ රිලැක්සින් මියුසික් එකකට සවන් දෙද්දී අපි කරන වැඩේට පුංචි තල්ලුවක් වගේ දැනෙනවා. ඉතින් මේ වෙද්දී පොත් මේසෙත් මම පිළිවෙලකට අස් කරගෙන ඉවරයි. කබඩ් එකත් වේලන නිසා අරගෙන කාමරේට ඇවිදින් මේ විදියට ආයෙමත් බඩු පිළිවෙලට එකින් එක තියාගත්ත බඩු ටික ලස්සනට. කාලය වෙනස් වෙද්දී ගොඩක් දේවල් වෙනස් වුණත් මේ කොණ්ඩ කට ටිකට මම අදටත් හරි ආදරෙයි. ගොඩාක් පරිස්සම් කරන්නේ. ඉතින් මගේ තාත්තා මට අරන් දීපු දේවල්. කොච්චර අපි ටිකෙන් ටික වැඩුණත් කාලයක ඉලක්කම අපි වැඩි හිටි කෙනෙක් වුණත් අර අපේ කොහොමද ඒක කියන්නේ අපේ හිත ඇතුලේ පුංචි ළමෙක් ඇත්තටම ඉන්නවා. පුංචි දේවල් වලට ආස කරන. දෙවුන්දර කාලෙට ගියාම මතක් වෙන කියලා දේවල් ගන්නවනේ. ඉතින් මෙහෙම දෙයක් තමයි මේකත්. ඔය විදිහට කබඩ් එකත් අස් කරගෙන ඉවර වෙලා ආයෙමත් හිතුණා මේසෙට දාපු රෙද්ද මාරු කරන්න. මට හිතෙනවා ඔයාලටත් එහෙම වැඩ ඇති කියලා. ඔන්න දැන් මගේ වැඩ කොටසින් භාගයක්ම ඉවරයි. ඊට පස්සේ දවල්ට කෑම. ළමයිනේ ඔයාලත් මෙහෙමද ටිකක් මහන්සි වෙලා වැඩ කරාම වැඩිපුර ටිකක් කන්න හිතෙනවා.
වීඩියෝ එකට බත් පිඟාන මෙහෙම ගත්තට ළමයි මං දෙපාරක්ම බෙදාගෙන කෑවා. මොකද මහන්සිලා වැඩ කරද්දි ශක්තියක් ඕනනේ නේද? පුංචි කාලේ කවා ගන්න බැරි වුණාම එහෙමනේ කියන්නේ බත් ගොඩාක් කෑම ලොකු ළමයෙක් වෙන්න පුළුවන් කියලා. අවංකව කියනවා නම් කාපු ගමන් අස් කරන්න පටන් ගත්තේ නෑ. මොකද කෑවම ටිකක් අර කමලි ගතියක් එනවනේ. ඉතින් ටිකක් වෙලා ඉඳලා තමයි ඊළඟ පියවර තිබ්බේ මගේ අල්මාරිය අස් කරගන්න එක. ඊට පස්සේ රෙදි ටික ඇඳ උඩින් පිළිවෙලකට තියලා අල්මාරිය පිරිසිදු කරගත්තා. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මගේ නිමාවටපත් වෙන්නේ. ඒ කියන්නේ අලුත් අවුරුද්දට සූදානම් වීමේ පිරිසිදු කිරීමේ කොටසකින් එක කොටසක් අද දවසේ සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තා. වීඩියෝ එක මුල ඉඳලා අග වෙනකන් ආරම්භපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අවශ්‍ය දේ ගන්න, අනවශ්‍ය දේ බැහැර කරන්න. ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරේ. සතුටින් පරිස්සමින් සුරක්ෂිතව ඉන්න. බුදු සරණයි.